Hello guys, ඉතින් අපි අද ගෙනල්ලා තියෙන්නේ සිලෝන් පසිමිලේට ශ්‍රී ලංකා. ඉතින් අපි යමු බලන්න ඇතුළට. ට්‍රැවල් මූඩ් නම් මං හිතනවා ලොකු දිග එකක් ඇත්තේ. ඉතින් චර දිග එකක් අපි තියාගමු ලයිව් එකකට වගේ. ඒ කියන්නේ ඊයේ ආපු එක වගේ එකකට තියාගමු. ඉතින් එතකොට ඔයාලටත් ඉතින් chat කරන්න අපි නුවර එළිය එක මොකද්ද? ඒකට අච්චෙන්නේ නැහැ නේද? නුවර එළිය to බදුල්ල 4500යි අම්මා. ඉතින් කියනවා ඉතින් map loading මේ බස් ගේම් එක සිලෝන් බස් සිමියුලේටර් එකක්. ඉතින් ඔයාලටත් පේන ඇති. ඉතින් සාමාන්‍ය මට්ටමකින් හොඳයි ඇත්තටම. ඔව් ඔව් ඉතින් ප්‍රයිවට් බස් එකක් යනවා වගේ යන්න තියෙන්නේ ආයි. මාරම ලස්සනයි මේ දෙපැත්තේ. ඉතින් ඔයාලට දෙපැත්ත බල බල යන්න පුළුවන්. ඉතින් මං කලින්ම කියනවා මම මේ ගේම් එක ප්ලේ කරා. මේ පාරේ නම් ගියේ නැද්ද කොහෙද? ගියේ නෑ. ඉතින් මේ පැත්තේ ගන්න ඕනේ දන්නේ නැහැ. නගිනවා. ඉතින් අපි බලමු නගින. එන්නේ නැක්කද? එක කොතාඩියලා නම් එක. ඉතින් අන්තිමට පැසෙන්ජර්ස්ලා ගාන මේ දාන්න. ඉතින් ආහනක් තියෙනවා. දැන් බදුල්ලට ආවා. මෙන්න බදුල්ල. තේ වගා තියෙන්නේ බේ. ඉතින් මේ මුලින්ම කියන්න ඕනේ මගේ නම දනුගදින්සර ගුණසේකර නෙවෙයි. මේ ගේම් එකේදී ගේම් ප්ලේ ගෙනෙද්දී ඒ නම නෙමෙයි. DG මොබයිල් ගේම්ස් කියන්නේ ඔය channel එකේ නමින් කමෙන්ට් දාන්න. ඉතින් ඒකත් මගේ නික්නේම් එකක් වගේ තමයි. හරිද? අප්පා විශාල කරදරයක් වුණා යාළුවේ. මොකද කරන්නේ? පෝස් කළ මෙතනින් ගනි. මෙතන කරන්නේ නේ. අපි ගංගකට පෙරළුණා නේද යාළුවේ? හිතන්නේ ගංගකට පෙරළුණා. ආයි මුලින් යන්න ඕනේ ඇත්ති. බදුල්ලට ආවා. මම දන්න විදිහට මේ බදුල්ල බස් ස්ටෑන්ඩ් එක. මේ පැත්තේ තියෙන
අපි දැන් නුවරඑළියටද යන්නේ. Hey bro. පොඩ්ඩක් කියන්න. මන් දන්නේ. අතන මේ එක ගාවින් වැටෙනා. ඇලුවා. ඉන්න. වල දකින්න වෙන්නේ. මේකේ වෙලා ඔරලෝසුවකුත් තියෙනවා. දැන් මේ වෙලාවේ වෙලාව කීයද? ඒවල අපිට බලා ගන්න පුළුවන්. එන්නේ නැති පැසෙන්ජර්ස් ලව නම් බලන්න. එන පැසෙන්ජර්ස් ඊට පස්සේ ඉතින් මේක ඉතින් බස් සිමුලේටර් ශ්‍රී ලංකා වගේම තමයි. හැබැයි ඊට වඩා ක්වොලිටි ග්‍රැෆික් ක්වොලිටි හරි ඉතින් ගයිස් යාවි මස් හරි ආවේ නෑ මං හිතන්නේ. නෑ නෑනේ මේ පාර. එදුණනේ. තාම ඉන්නේ මේ අවස් වුණා යාළුවේ. අවස දැන් එලවන්න මේක වෙලාව යනවා නිකන් යකා. ලයිට් එළිය වගේ. කෙනෙක්ට නැග ගන්න වෙලාවම අදින ඉතින් කොන්දස්තර බලන්නේ නැද්ද ඔයා? අඩේ අපි ෆැක්ටරි එක ඉස්සර ඉන්න යන්නේ. මොහොල් මං එහෙම ඉන්නත් නැක මේ ඩබල් හොල්මන් දෙක නෙමෙයි. මේ එනකොට දාන්න එපා ඔයා වාත. මට සිල්ලි ආසවල් ආතල් දෙනවා යාළුවේ. පාර පේන්නේ අන්න තියෙනවා. හරිනේ. ඉතින් මේ මම හිතෙනවා මේ චුට්ටක් අපි පිටිපස්සට ගිහින් බලමු. මං කියන්නේ මේ නුවරඑළිය පැත්තට නෙමෙයි. හරි එතන කවන්නේ.
බදුල්ලට නුවරඑළිය නේද? මට හිතෙනවා චුට්ට බල්ලෙමු දයාලුයි මට දැන් ෂුවර් නෑ හරිද? දැන් ඕන්නම් අපිට නුවරඑළියට ගිහින් බල්ලෙන්නත් පුළුවන්. දැන් මේ හරිය කොහොමත් පැසෙන්ජර්ස්ලත් නෑනේ. ඒ කියන්නේ ගන්න කට්ටියත් නෑනේ අපි අරන්නේ. මේ රෑට හැබැයි මේක මේ සිරාවටම මේ ගේම් එකේ ග්‍රැෆික් ක්වොලිටි කියන්නේ මේ බලන්න දැන් මේකේ රෑ වුණත් අර පේන්නේ නෑ. අට අමාරුයි එලවන්න ඉතින් හෙඩ්ලයිට් කාල් වාහන හෝන් ගහයි ගන්න. අම්මා හෝන් එකක් ගෙවුවේ. මන්ට ටොපිකප් එකේ යන්න. කෙල්ලගෙන යාළුවේ ආයේ කතා දෙකක් නෑ අම්මට අවුලුයි. තව පොඩ්ඩෙන් GTR එක ලොස්ට්. අපි බලමු ගිහින් මොනොත් ඉතින් ආයෙ මුලින් ඉඳන් එන්න ඕනේ තමයි කමන්නේ. ඒ ටික ඔයාලට පෙන්නන්න නැතුව ඉන්න. ඔයාලට මුළු මාර්ගයම පෙන්වන්නේ. හරිද? ඒතකොට මම යර්න් කරන එක එතනදී මොකද වෙන්නේ? ඒ ටික විතරක් පෙන්නන්න නැතුව ඉන්නම්. ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන් පෙන්නනවා. හරිද? ඒ කියන්නේ මගේ අනුමානය වැරදිලාද? ඊට එන්න වුණොත් මං හිතන්නේ එහෙම. කොහෙද? මේකේ හැටියට නම් අනේ වන්දගයි. අනේ හිතෙනවා මේ මෝඩකමක්ද කරන්නේ කියලා ඒ උනාට. හිතෙනවා මෝඩකමක්ද කරන්නේ කියලා හිතෙනවා. යන්න කියන්නේත් ඒ විදියට කියලා. එක්ක මේ යන්න කියන්නේ මේ විදියට. ගිහින් බලමු නුවරඑළියට. ඕන මගුලක් එන්නේ කියලා. අපි දැන් නම් ටිකක් වේගෙන් යනවා යාළුවේ. මීටරේ බලාගන්න මීටරේ පේනවද දන්නේ කළුවරට. පේනවා. ඉතින් දැන් ටර්න් පරක්කුත් වෙලා තියෙන්නේ. උදේ 8 වෙද්දි මේ වෝල්ට් ගහන්නත් ඕන ඉක්මනට යන්න. මෙන්න මෙතන මේ කියන්නේ ඔයාලට පේනවා ඇති අර මේ PM කියලා 9:10 PM දැන් වෙලාව. මේ ගංග තමයි වැඩේ කෑවේවා. දැන් ට්‍රැක් එක පැනලා තියෙන්නේ. කොහෙට ඇයිද මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. වීඩියෝ එකේ වගකීම මන් සතුව නැහැ. මම කෙලගෙන යනවා. හරිද? ඉතින් බලමු අපි. කෙලගෙන යමු ටක් ගාලා මේක තමයි අමාරු. මට උඩ තව පොඩ්ඩේ වැටෙන. මේ මෙතන නම් මාර කොල්මන් තියෙන තැනක්. කලිනුත් කෙලුනේ මෙතනින්. ආයි කෙලව ගන්න එපා. පිස්සුද? දෙපාරක් කෙලවෙන්නේ. පේන්නේ නැහැ මෙලෝදිය. මෙලෝ සසරක් පේන්නේ නැහැ. ඒකයි කීස්. ඕ මෙන්න මෙතනත් මේකක් තියෙනවා. ඈ
මේක මං ඉතින් කලින් සැරේ කෙලුනේ මේකින් නෙමෙයි යන්නේ. අම්මට දෙන්නෙක් එනවා. අද වාහන ටිකක් අඩුයිනේ. එක්කද කොන්දොස්තර මල්ලි උඹට කහනවා හැබැයි මේකද තිබ්බේ නැත්තම්. නීදිත් නැතයි ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ගේම් එකේ වෙලාවෙන් 10 11 වුණාට ඇත්ත වෙලාවෙත් මම මේ රෙකෝඩ් කරන්නේ 8ට විතර. ඒ කියන්නේ හැරුණු ගමන් රෙකෝඩ් කරන්නේ. 8 නෙමෙයි ආයෙත් මට ගන්න පුතේ. උනාට මොකද කරන්නේ යාළුවේ? ඉතින් ආයෙ රීස්ටාර්ට් කරන්න වෙනවා. හරි යාළුවේ මොනවා වෙනවද කියලා මම දන්නේ නැහැ. maps is loading. මෙන්න නුවර එළිය පොඩකින් මේ කියලා දාලා තිබ්බට දැන් මොකක්ද මේ වෙන්නේ? හරි. ඒ කියන්නේ අපිට දැන් බදුල්ලට යන්න තියෙන්නේ. මුලින්ම අපිට හම්බුණු මැප් එක දැන් ආයෙ හම්බෙලා තියෙන්නේ. ඔයාලා රීස්ටාර්ට් කරාම දෙක මාරු වෙනවා යාළුවා. මේ පාර පැසෙන්ජර්ස්ලා ගැන හිතලා යනවද නැතුව යනවද කියලා බැලුවේ. මේ දැන් ෂුවර් එකට දැන් ඇත්තේ දවස් 5ට ආනේ තාම 12යි. පැයට මේ ගේම් එකේ පැයටකින් ඇයිද මොර එලිය 2 අපේ කොහෙද බදුල්ල ඒ පියුන්නේ නැව මොකද්ද වෙදුනේ කුඩු වෙන්න වැදුනා කියලා නම් මොකද බම් බස් එකේ මාදා උඩේ යට කරගෙන යන තියෙන්නේ. හරි ඇරලා දාලා යන්න තියෙන්නේ. ජෙප් එක අඩු කරගත්තා නම් හරි යාළුවේ. ඔහෙ යන්න එපා බූරු අරකාගේ. මෙන්න ඉතින් ඉන්නවා. නැගපන් ඉතින්. උන්ට බස් එක පේන්නේ නැද්ද උහෙද යාළුවේ? හරි යන්න මාර කළුවරක් තියෙන්නේ. තාම කළුවර ගිහිනුත් නෑ. ඒ හෙඩ්ලයිට් ඔන් කරන්න බැරිද? නේ මගුල හෙඩ්ලයිට් ඔන් අන්න එහෙම පැත්තම හෙඩ්ලයිට් එක යාළුවේ. මේ තියන්න maps loading වුණා නැත්තම් මට කෙලවෙනවා. හරි ඉතින් නගින්න බදුල
kapan. Aneh. Ini mah terus ya game tapi pasti video oke like tiga tahun ini netton ini nanti aku ini dah kalau ganing kau yang bisa aku tiga lagi ini aku ya umpala videos gini mah umpala dikitin sini superior balan ada nasi start nih di mata tempat dikai video gitu භාගයක් විතර දික් වුණා වීඩියෝ එක. මේ පාලන් නිසා තමයි පාලම් මොයි ගඟුයි නිසා තමයි චුට්ටක් දික්කුණේ වීඩියෝ එක සෝරි. මට උඩු මෙන්න ගෙදර ඇතුලේ යන්න පුළුවන්. ඉතින් දැන් ෂුවර් නුවර එළියට බදුල්ල යන්න තියෙනවා. උදේ වෙන්න කේම්ගේ වාහන වැඩි වෙනවා. කොයව මිනිසා හැදිලා මාර අමාරු වෙලා ඉන්නේ. බංගලා පාස් කරලා මුකුත් වෙන්නේ කම වද්දගෙන යනවා මට අදාළ නැහැ. අපි මෙතන ඉතින් ටර්න් ගන්න ඉක්මනට එන්න මල්ලි ටර්න් එක පරක් වෙලා තියෙන්නේ. මං කරන්න තව පැය තියෙන්නේ. අද බඩු හරි මල්ලි ඉක්මන් කරන්න
එකේ හරිද අම්මට ආදි පල්ලු යන්නේ. ඔන්න ඉතින් කොහොම හරි වීඩියෝ එක ඉවර කරා. 4500ක් හම්බුණා. 7500 7500 කරා. ඔන්න උතන්ට ආවහම ඔෆිස් 12000ක් මම එන් කරලා තියෙනවා. හරිද? 12000ක් එන් කරලා තියෙනවා. මෙන්න තියෙනවා මගේ බස් එක. හරිද? එහෙනම් කොල්ලෝ අපි ගියා. ගියා කිව්වහම